ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් පිළිබඳ ප්‍රශ්නේ ඇත්තටම මේ ගිවිසුම් අවුරුදු 5න් 5ට අලුත් කළ යුතු එකක් 2017 අත්සන් කරාට පස්සේ 2022 වෙනකොට ඒක අවසන් වෙනවා 2022 ඉඳලා මේ වෙනකන් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක අපේ වැරද්දක් නෙමෙයි. ඇත්තම ගත්තොත් හිටපු තානාපතිවරු නම සඳහන් කරන්නේ නැතුණාට එහෙම එකක් කිව්වා. එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. නමුත් අපි ඇවිල්ලා ඒ සාකච්ඡා අපි ආරම්භ කරා. දැන් මම කියන්න කැමතියි පහුගිය කාලේ ගිය අවුරුද්දේ අගභාගයේ ඔක්තෝබර් වල පාකිස්තානයේ බංග්ලාදේශයේ ශ්‍රී ලංකාව අපේ රටවලට ඉතාලි වීසා දෙන එක නතර කරලා තිබුණේ. තහනම් කරලා තිබුණේ. මේ මාර්තු 4 වෙනිදා අපි සමත් වුණා ශ්‍රී ලංකාවට ඒ පනවල තිබිච්ච තහනම් ඉවත් කරගන්න. දැන් අපිට ඉතාලි රාජ්‍ය වීසා පහසුකම් ලබා දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක වර්ක් වීසා ලබා දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක ඔබට කියන්න සතුටුයි මන්ත්‍රීතුමාට පහුගිය 11 වෙනිදා ඉතාලි රාජ්‍යයෙන් අපිට දැනුම් දුන්නා. ඇත්තට මේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ගිවිසුමේ දැන් ප්‍රමාදයේ තියෙන්නේ ලංකාවෙන් අපි නිකුත් කරන ලයිසන් වල තාක්ෂණික වෙනස්කම් ගොඩක් තියෙනවා. ලයිසන් වර්ග 5ක් විතර නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒක පැත්තෙන් දෙන ඉතාලි ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතාලි ආණ්ඩුව අපිට කියලා තියෙනවා මේක හඳුනා ගැනීමේදී ගැටලුවක් තියෙනවා. ඔවුන් එකකතාවයේ දැන් පළ කරලා තියෙනවා. අපිට 11 වෙනිදා ලියුම ආවා දැනුම් දුන්න නිල වශයෙන් අපේ තානාපති කාර්යාලයට 13 වෙනිදා අපිට අමාත්‍යාංශයට දැනුම් දුන්නා. අපි දැන් RMB එකට දැනුම් දීලා තියෙනවා. ඒ අවශ්‍ය කරන කැටගරි වල වෙන්න ඕනේ වෙනස්කම් මොනවද කියලා. ඒ ටික අවසන් වුණාන් පස්සේ ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් එක අවසන් කරන්න පුළුවන්. ඒ අවසන් අධීරය දැන් තියෙනවා. ඉතාලම සතුටින් දැනුම් දෙන්න කැමති ඉතාලියේ ජීවත් වෙන සියලුම